සීනි චුට්ටක්වත් දාන්නේ නැතුව මේ වගේ රසම රස කකුලුව කරියක් හදන විදිය දැනගන්න කැමතිද? එහෙනම් එන්නකෝ හදන විදිය මං කියලා දෙන්නම්. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ කකුලුව ටික කෑලි කෑලි වලට කඩාගෙන හොඳට සෝද ගන්න. ඊට පස්සේ හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වෙනකොට ඒකට සුදු ලූණුයි කරපිංචායි එකතු කරගන්න. ඒ ටික හොඳට බැදීගෙන එනකොට ඒකට දාගන්න ලොකු ලූණු. මේ ඔක්කොම එකතු කරලා හොඳට හැලි ගන්න. ඊට පස්සේ කපාගත්ත තක්කාලි අමු මිරිසුයි ඒකට එකතු කරගන්න. ඒ ටිකත් හොඳට කවලම් කරමින් මද ගින්දරේ තියාගන්න. ඊට පස්සේ මේකට දාගන්න ඕනි 3-5යි මිරිස් කුඩුයි. ඊට පස්සේ එකතු කරනවා කහ කුඩු හැඳි භාගයක් සහ ලුණු කුඩු තේ හැන්දක්. ආයෙත් මේ ඔක්කොමත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. අන්තිමට අපි මේකට අපේ කකුලුව ටික එකතු කරගන්න ඕනි. කකුලුව ටික එකතු කරලා මේ ගානට එනකොට ඒකට දියකිරි කෝප්ප භාගයක් එකතු කරගන්න. දැන් අපි මේකට උපු පොල් කිරි ටික එකතු කරගමු. මෙන්න මේ විදියට ඔයාලට පුළුවන් රසම රස කකුලුව කරියක් හදාගන්න.